මේ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධයෙන්. උදාහරණයක් හැටියට අපි දක්නවා දක්ෂිණ අධිවේගී මාර්ගය, යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය, කොළඹ වටරවුම අධිවේගී මාර්ගය සහ ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගය. දැන් ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගය හදලා තියෙන්නේ යම්කිසි අරමුණක් සඳහා. ඒ කියන්නේ කොළඹ ඉඳන් පිටරට යන අයට ගුවන්තොටුපොළට යන්න සහ ගුවන්තොටුපොළින් ලංකාවට එන අයට කොළඹට එන්න. හෝ වෙනත් දක්ෂිණ පළාත්වලට යන්න. දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා. නමුත් දැන් වෙලා තියෙන මේ අධිවේගී මාර්ග සියල්ලම දියුණු කරලා තියෙන සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල විතරයි. විශේෂයෙන්ම රටක අධිවේගී මාර්ග පද්ධතියක් ඒ රටේ ජාතිය අනුව පමණක් හදන්න හොඳ නැහැ. අධිවේගී මාර්ගය හදන්න ඕනේ ව්‍යාපාර වෙළඳාම වැඩියෙන් දියුණු වන නගරවලට. එතකොට තමයි රටේ ජල ජාතික නිෂ්පාදනය වැඩි කරලා රටේ ආර්ථික වර්ධනයක් වැඩි ආර්ථික වර්ධනයක් අපිට 10%කවත් ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි දැන් වෙලා තියෙන්නේ මේ රටේ සිංහල ජනතාව වැඩියෙන් ජීවත් වෙන ප්‍රදේශවල තමයි අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය තියෙන්නේ. ඉතින් එහෙම බැලුවහම අපි දන්නවා අපි ගත්තොත් උතුරු පළාත. උතුරු පළාතේ යාපනයේ ගොඩක් වෙනද කටයුතු වෙනවා නිෂ්පාදන ක්‍රියාවලියට උන් දායක වෙනවා යුද්ධයත් ඉවරුණයින් පස්සේ යාපනයේ ඉඳන් පිටරට කැනඩාවට යුරෝපයට යන අයට කොළඹට එන්න වෙනවා. ඒ වගේම මොකද යාපනයේ ජාත්‍යන්තර දුවන් පොත්තුවලින් උන්ට යන්න පුළුවන් ඉන්දියාවටයි. ඉන්දියාවට ගිහලා ඉන්දියාවෙන් එහෙනම් වෙනම ගුවන් යානයක් ගන්න වෙනවා යුරෝපයට හෝ කැනඩාවට යන්න. ඉතින් එහෙම නැතුව මේ මුදල් ලංකාව ඇතරම සංසරණය කරගන්න ඕන නම් යාපනයේ ඉඳන් කොළඹට වෙනම අධිවේගී මාර්ගයක් අවශ්‍යයි. ඒ වගේම අපි ගත්තොත් නැගෙනහිර පළාත. නැගෙනහිර පළාතේ තියෙන කල්මුනේ, කත්තන්කුඩි, අම්පාර, මඩකලපුව, ඒ වගේම ත්‍රිකුණාමල ඒ ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්ලිම් වැඩිම ජනතාව ජීවත් වෙනවා. වැඩිම ජීවත් වෙන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව, කට්ටන්කුඩි, කල්මුනේ පළාත්වල මුස්ලිම් ජනතාවයි. ඔවුන්ට කොළඹට එන එක ඉතාමත්ම දුෂ්කර ක්‍රියාවලියක් මේ දැන් තියෙන ක්‍රමය අනුව. ඒකට පැය ගණනාවක් යනවා. විශේෂයෙන්ම ඔවුන් මක්කම වන්දනාමාන කරන්න යනවා හජ්ජි වන්දනාවට සහභාගී වෙනවා. ඉතින් ඔවුන්ට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කටුනායක එන්න ගොඩක් දුෂ්කර ගමනක්. ඒ වගේම නැගෙනහිර පළාතේ මේ පළාත්වල මුස්ලිම් ජනතාව වැඩියෙන් ජීවත් වෙන පළාත්වල ගොඩක් ව්‍යාපාරික කටයුතු නිෂ්පාදන කටයුතු වෙනවා. ඒ සඳහා ඔවුන් කොළඹට සම්බන්ධ කරොත් ඒව තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. මේ හින්දා ලංකාවේ අධිවේගී මාර්ගය කිසිම ಜಾති ආගම් ભેදයකින් තොරව රටේ සෑම ජාතියකම සෑම ආගමක ජීවත් වෙන ජනතාවට සේවයක් සැපේන පරිදි අපි හදන්න ඕනේ. එතකොට තමයි රටේ ජල ජාතික නිෂ්පාදනය සහ ආර්ථික වේගය අපිට වැඩි කරගන්න පුළුවන්.